අයිබෝවන් ඔන්න ඉතින් ඔයාලව අද සාදරෙන් පිළිගන්නවා වවුල LK මගේ YouTube channel එකට. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ ටිකට. මුලින්ම දැක්ක ගමන් මාත් හිතුවේ දරකොටු කියලා. දරකොටු කියලා හිතුවේ. පොඩ්ඩක් හොඳින් බලන් ඉන්න. ඇත්තට මේ දරකොටු නෙවෙයි මේ සත්තු జాතිය. ඕන තරම් වාහන දැකලා තියෙනවානේ. මෝටර් සයිකලුත් දැකලා තියෙනවානේ. ඉතින් බලන්නකෝ මෙන්න මේ වාහනේ කොහොමද කියලා. ඇත්තටම සුපිරිනේ. මං හිතන්නේ මේක අත්හදා බලන්න කරපු වාහනයක් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ වාහනයක ඔයා වටයක් යන්න chance එකක් ලැබුණොත් ඔයා කාවද පිටිපස්සෙන් තියාගන්නේ? ඉතින් ඔයා අඳුරගත්තද මේ යාළුවා කවුද කියලා? කොච්චර කණ්ඩ දුන්නත් බඩ පිරෙන්නේ නැහැ වගේනේ. ඉතින් bathroom එකේ නිකන් දින toilet papers rolling මෙන්න මේ වගේ වැඩකුත් පොඩ්ඩක් try කරලා බලන්න. ඇත්තටම නිර්මාණශීලී අදහසක් නේ. සුපිරි වැඩේ හැබැයි. මේක දැක්කට පස්සේ මට නම් හිතුනේ එක්ක මේ පොර රබර් නැත්තම් ඇඟේ ඇටකොටු නෑ. බලන්නකෝ නිකන් රබර් වගේ අතපය නමන හැටි. ඇත්තටම හැබැයි මොනවා නැතත් පොර දක්ෂයි ආ. සුපිරි වැඩක්. ඉතින් බලන්නකෝ මේ රබර් අතපය වලින් කරන වැඩ. මේ කොළ කෑලි කියලා හිතුවනම් ඇත්තටම ඔයා වැරදි. මේත් මං ඉස්සෙල්ලා පෙන්නවා වගේම සත්තු జాතියක්. ධර්මයෙන් ආරක්ෂා වෙන්න ස්වභාවිකවම යාළුවට දීලා තියෙන ආරක්ෂාකාරී උපක්‍රමයක් තමයි මේක. ඇත්තටම සුපිරිනේ. ඉතින් ගොදුරු අල්ලා ගන්න බලන්නකො මේ මකුලුවන් අරන් තියෙන ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. ඇත්තටම කපටි සත්තු జాතියන්නේ. ඉතින් ළමයි මේ තියෙන්නේ බූවලු අතකට සමාන රොබෝ අතක්. ඉතින් බලන්න බූවල්ලා සාමාන්‍යයෙන් කොහොමද අමුද්‍රව්‍ය අල්ලන්නේ කියලා. මේ වගේ දෙයක් කරන්න තරම් තාක්ෂණය ඒ තරමටම දියුණු වුණානේ. බූවලෙක්ගේ අතකට සමානවම වැඩේ වෙනවා නේද? එතන බලන්නකෝ සුපිරි වැඩක්. ට්‍රිප් එකක් ගියාම ඔන්න ඉතින් ඊට පස්සේ බාබකියු දානවා කියලා ආත එහෙම පුච්ච ගන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ උපකරණයක් අරන් ගියා නම් වැඩේ සුපිරියට කරගන්න පුළුවන්. උඩයට මාරු කරලා ගානට බාබකියු කරගන්න පුළුවන්. බලන් ඉන්න ආස හිතෙන අපි බලමුද ලස්සන සෙවණැලි සංදර්ශන ටිකක්. සුපිරි වැඩක් ආ. බිම් සංගීතයට ගැළපෙන විදිහටම ඩාන්ස් එක කරනවා. ඇත්තටම සුපිරිනේ. කලින් දැනගෙන හිටියද ජපානයේ වගේ රටවල් වල භූමිකම්පා ඇති වුණාම ඇයි ඒ බිල්ඩින් බිමට කඩාන වැටෙන්නේ නැත්තේ කියලා. අන්න මේ හේතුව තමයි ඒකට උත්තරේ. ඒගොල්ලෝ බිල්ඩින් හදන්නේ ස්ක්‍රීන් උඩ. බලන්න කොච්චර භූමිකම්පාවක් ඇති වුණත් දැනෙන්නේවත් නැහනේ. දැකලා ඇතිනේ අර ගාමට්ටල එහෙම තියෙන රෙදි මහන යන්ත්‍රේ. ඉතින් ඒකේ රෙදි මැහුවට ඒකේ නූල වැඩ කරන හැටි දැකලා තියෙනවද? අහක දාන කෑලි බෑලි එකතු කරලා කරපු ලස්සන නිර්මාණයක්. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් පොඩ්ඩක් නිර්මාණාත්මකව කරලා බලන්න. ඔයාලා කරලා අපිටත් එවන්න. අපි සූදානම් ගියා මුළු රටටම පෙන්නන්න. ඉතින් මේ වගේ දැනක කොණ්ඩේ කවන්න කියන මට නම් අනිවාර්යෙන් කලන්තේ දාලා වැටෙනවා. කොණ්ඩේ කපයිද බෙල්ල කපයිද කියලා ඉතින් බයෙන් ඉන්න තියෙන්නේ. බලන්නකෝ මේ කතුරේ සයිස් එක. කොණ්ඩේව කපන්නේ පිටිච්ච එකේ. බුදු අම්මෝ මගේ ජීවිතේට මම දැක්ක සුපිරිම බල්ලි ගහන කෙල්ලා. විශේෂයෙන් කියන්න ඕනේ මේ කෑනු ළමයි. බලන්නකෝ ඇත්තට මෙයාගේ දක්ෂතාවය කොහොමද කියලා. එක තැන බල්ටි 100ක් විතර ගහනවානේ. අපි එම ගැහුවා නම් අපිට කැරකිල්ල හැදිලා තමයි නවතින්නේ. ඇත්තටම සුපිරිම වැඩක් ආ. ඔන්න ඉතින් ස්පයිඩර්මෑන් වෙන්න හිටපු එකෙක් අම්මලාගේ කීමට පොඩි එකෙක් වුණාව. මරු පොඩි එකානේ. දැන්වත් තේරෙනවද අම්මලා ළමයිව තාත්තලා ළඟ තියලා යන්නේ නැත්තේ ඇයි කියලා. බලන්නකෝ තාත්තලාත් ගන්නේ සුපිරි ආත්තල් තමයිනේ. මම මේ ගොඩක් බඩගින් ඉන්නේ. මට පොතක් කෑල්ලක් කන්න දෙනවද නිදහසේ? ඔයාලා ටේප් කරගන්නකෝ. කමක් නෑ හොඳේ ටේප් කරගන්න. ඉතින් බලන්නකෝ මේ මාළුන්ගේ මිල ගණන් කොහොමද කියලා. ඉතින් ළමයි අදට මම මෙතනින් සමුගන්නවා. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් වවුල එක්ක අන්ධකාරයේ පියාසිරට එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් පරිස්සමට ඉන්න.